වෙලාවට අක්ෂශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ගේ සභාපති තන්පත් අක්ෂශල්‍ය වෛද්‍ය විශේෂඥ කුසුම් රත්නායක මහත්මයාට ආරාධනා කර සිටියා. දන්නවත් දන්නේ නැහැ වර්තන දෝෂය කියන්නේ රිෆ්‍රැක්ටිව් එරර්ස්. ඒ කියන්නේ අපේ ඇහැට වැටෙන ආලෝක කිරණ පොතට ફોකස් වෙන්න නැති ප්‍රශ්න තමයි ලෝකයේ වළක්වා ගත හැකි දෘෂ්ටි ආබාධ වලින් මුල් තැනට එන්නේ. සුදුසුකම් කටයුත්ත කරන්න අවශ්‍ය ඉල්ලුවා. අපි සමාජ සේවා කටයුතු ඕනෑ දෙයකට යහපත් දෙයකට අවසර දෙනවා. ඇයි අපේ ඇහැ දුඹ පාට කියලා මොකද්ද? අපේ ඇහි තියෙන මෙලනින් වර්ණයක්. ඒකට මුළු ඇඟේම තියෙනවා. අපි හැමෝම එක්කෙනෙක් වශයෙන් මේ ප්‍රජාවක් වශයෙන් එකතු වෙලා මේ අභියෝගය ගන්න වැඩ කරමු. කොහොමද? හරි. ඔයාලා දකිනවා මහත වීදුරු කියන කන්නඩි දානවා සමහර දෙමාපියෝ. ඒ දෙමාපියන්ට කන්නඩි නැතුව පේන්නේ නැහැ. එවැනි දෙමාපියෙක් නම් අම්මා හෝ තාත්තා හෝ දෙන්නම දෙමාපියෙක්ගේ දරුවෙක් නම් ඔබ දැනගන්න ඕනේ ඔබගේ දරුවා ඉතා කුඩා කාලෙදීම අවුරුදු 3-4 වගේ ඉතා කුඩා කාලයකදී එයාගේ විශේෂ මම ඔය කලින් කියපු ලක්ෂණයක් පෙන්වන්නේ නැති වුණත් එයාගේ අත් පරීක්ෂාවක් ලක් කරන්න ඕනේ. කියන්නේ අපිට අත්‍යවශ්‍යම දෙයක්. එතකොට අපේ ජංගම දුරකථන භාවිතයෙන් දුරස්සලා ඉන්න ඕනේ කියලා මට හිතෙනවා ඒවයින් අදහස් දෙන්න ඕනේ කියලා. එතකොට මම එතකොට අපේ ඇහැ කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා අපි ඒකට පරමගේ ආදරය කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒකෙන්ද ඒක ඔක්කොම ඒ කාරණා ඔක්කොම මූලික කරගෙන මට හිතෙනවා මෙහෙම චිත්‍රයක් අදින්න ඕනේ කියලා.